ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා ඉන්ෆිනිටි රිව් එකේ channel එකට. අද බලමු වෙනම් 2024 මූවී එක. කතාව ගැන කෙටියෙන් කිව්වොත් සිම්බියෝට්ලා නිර්මාණය කරපු නල් ලෝකේ විනාශ කරන්න හදන නිසා සිම්බියෝට්ලා එකතු වෙලා නල් හිර කරනවා. නල්ට හිර කරලා තියෙන තැන නිදහස් වෙන්න කෝඩෙක්ස් එක කියන යතුරු ඕනි වෙනවා. මේ වෙද්දී කෝඩෙක්ස් එක වෙනම් ළඟ නිර්මාණය වෙලා තියෙන නිසා නල් කෝඩෙක්ස් එක අරගන්න ජීවින් වගේ පෘථිවියට යවන. ඉතින් පෘථිවියට යන නල්ගේ ජීවින්ට වෙනම්ගෙන් කෝඩෙක්ස් එක ගන්න පුළුවන් වුණාද දැනගන්න කතාව අවසන් වෙනකන් බලන්න ආරාධනා කරනවා. කතාව පටන් ගද්දිම අපට පෙන්වන්නේ සිම්බියෝට්ලා නිර්මාණය කරපු නල්ව. නල් මෙතන ඉන්න ජීවීන්ට සිම්බියෝට්ලා ද්‍රෝහි වෙලා නල්ව මෙතන හිර කරා කියනවා. මේ වෙද්දී මෙතන නිදහස් වෙන්න ඕනි වෙන යතුරු වෙන කෝඩෙක්ස් එක නිර්මාණය වෙලා කියන නල් මේ ජීවීන්ට කෝඩෙක්ස් එක හොයාගෙන ඉන්න කියලා මේ ජීවීන්ව පුතුයට යවන. ඊළඟට පෙන්වන්නේ ස්පයිඩර්මෑන් යුනිවර්ස් එකට ගිහින් ඉන්න එඩිව. එඩි බාර් එකේ ඉන්න පුද්ගලයාත් එක්ක කතා කරනවා. එඩි මේ පුද්ගලයාට පිටසක්ව ජීවීන් ගැන කියලා දෙනවා. මේ කතාව එපා වෙන වෙනම ආයෙත් එඩිව හිටිය ලෝකෙටම එක්කන්න එනවා. වෙනම් එඩි වෙනුවෙන් බීම් එකක් හදන්න ගන්නවා. වෙනම් මඬු වලින් බීම් එකට අවශ්‍ය දේවල් දාලා බීම් එක හදන දිහා පුදුමෙන් වගේ බලන් ඉන්න බාර් එකේ පුද්ගලයා එඩිගෙන් ඉන්න එළියට ආව අඬු ගැන අහනවා. එඩි මේ අඬු පොඩි කාලේ ඉඳන්ම තිබුණේවා කියලා එතනින් යනවා. මේ වෙලාවේ මුලිගන්ගේ මරණයට සැකකාරයා විදියට එඩිව නම් කරලා කියලා නිවුස් වලට කියනවා එඩි දකිනවා. මේ නිසා ආයෙත් සෑන් ෆ්‍රැන්සිස්කෝ වලට යන්න විදියක් නැහැ කියන එඩි වෙනම් එක්ක කතා කරලා නිව්යෝක් වලට යන්න තීරණය කරනවා. එඩි බාර් එකෙන් එළියට යන වෙලාවේ බාර් එකට සල්ලි කියලා වෙනම් කාසියක් දාලා යනවත් එක්ක වෙනම්ගේ ශරීර කොටසක් මේ කාසිය ඇලිලා ඉතුරු වෙනවා. එඩි පාර දෙක ඉස්සරහට යන වෙලාවේ බලු පැටව වගේ බුරනවා ඇහෙන නිසා එඩි ඒ පැත්තට යනවා. සද්දයාව තැන්ට යන එඩි එතන වහලා තිබුණ දොර කඩලා ඇතුළට යනවා. එඩි මෙතන හිර කරලා හිටිය බලු පැටව ගොඩක් දකිනවා. ඒත් එක්කම බලු පැටව හිර කරගෙන ඉන්න මැරයෝ කණ්ඩායම මෙතනට එනවා. එඩි වට කරන මැරයෝ එඩි පැත්තට තුවක්කු දික් කරනවා. එඩි මේ මැරයොන්ට ඇඟේ රාක්ෂයෙක් ඉන්නවා කියලා ඔළුව බේරගෙන මෙතන යන්න කියනවා. මේ නිසා තරහ යන මැර කණ්ඩායමේ නායකයා පියක් කරන් එඩිගේ මූණ තුවාල කරන්න ගන්නවා. වෙනම් මැර නායකයාට විසි වෙනම් පාරක් ගහනවා. ඊළඟට බලු කූඩුවල දොරවල් අරින වෙනම් මෙතන ඉන්න මැරයොන්ට පාර දෙන්න ගන්න. වෙනම් එළියට යන්න හදන මැරයෙක්ව නතර කරනවා. මෙතන හිටිය මැරයොන්ව අඩවලින් ළඟට ඇදලා ගන්න වෙනම් මේ මැරයොන්ගේ ඔලු කාලා දානවා. එඩි එළියට යන්න බලද්දී බල්ලෙක් ඉඩියේ සපත්තු කාලා තියෙනවා දකින්න. මේ නිසා වෙනම් මැරෙක්ගේ සපත්තු දෙයක් ඩීට අරන් දෙන්න නිසා වෙනම් දුන්න සපත්තු දෙක දාගන්න එඩි එතනින් යනවා. මෙතනට නාල්ගේ ජීවියෙක් ආවත් මේ ජීවියට කෝඩෙක්ස් එක හොයාගන්න බැරි වෙනවා. එඩි බාර් එකේ හිටපු බවට CCTV බලන හමුදාව එඩිව හොයන්න යනවා. බාර් එකේ හිටිය පුද්ගලයා වෙනම්ගේ ශරීර කොටස අල්ලන්න හදනවත් එක්කම එතනට එන ජෙනරල් ඉස්ටරික් වෙනම්ගේ ශරීර කොටස් නාලයකට අරගන්න. ඉස්ටරික් මේ පුද්ගලයාගෙන් එඩි ගැන අහනවා. මේ පුද්ගලයා එඩිට අඬු වගේක් තිබුණා කිව්ව නිසා ඉස්ටරික් හමුදාවේ අයට මේ පුද්ගලයාව අල්ලගන්න කියනවා. ඊළඟට පෙන්වන්නේ අතක් පණ නැතුව ඉන්න ඩොක්ටර් පේන් හීනයක් දගෙන. පේන් සහෝදරයත් එක්ක කතා කරන ගමන් ඉන්නවා. සහෝදරයා ඒරියා 51 වල විද්‍යාඥයෙක් වෙන එක අනාගත බලාපොරොත්තු කියනවා. ඒත් එක්කම අහසු කළු වෙලා විදුලි කොටන්න පටන් ගන්නවා. පේන් සහෝදරයත් එක්ක ගෙදර පැත්තට දුවගෙන එන වෙලාවේ පේන්ගේ අතට වදින අකුණක් නිසා අත අල්ලන් හිටිය සහෝදරයා එතනදීම මැරෙනවා. මේ සිද්ධිය දකින ඩොක්ටර් පේන් ගැස්සෙලා හැරෙනවා. ඒත් එක්කම පේන්ට මුලිගන්ට සීයාවෙත් කියලා මැසේජ් එකක් එනවා. මේ වෙද්දී ඉවත් කරන ගමන් තියෙන ඒරියා 51 වලට පේන් එනවා. මෙතනට එන ඉස්ටරික් එතන තිබුණ බඩු වගේක් රසායන ද්‍රව්‍යයක් කියලා විනාශ කරලා දානවා. පේන් ඒරියා 51 වල යට තිබුණ බංකරයකට ඇතුල් වෙනවා. මෙතන වෙන්නේ සිම්බියෝට්ලාගෙන් පරීක්ෂණ කරන එක. ඉස්ටරික් එක කතා කරන ගමන් පේන් මේ පරීක්ෂණාගාරයට ඇතුල් වෙනවා. ඉස්ටරික් බාර් එකේ තිබිලා ගත්ත වෙනම්ගේ ශරීර කොටස් මෙතන වැඩ කරන ඩොක්ටර් සීඩියට දෙනවා. ආරක්ෂක ඇඳුම ඇඳ ගන්න පේනු ඉස්ටරික් මොයි මුලිගන් එක්ක කතා කරන කාමරේ ළඟට යනවා. මේ වෙද්දී මුලිගන්ගේ ඇඟට සිම්බියෝට් කෙනෙක්ව ඇතුළත් කරලා තියෙන නිසා පේන් මේ සිම්බියෝට්ගෙන් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. මේ සිම්බියෝට්ලා විනාශ කරන නල්ගෙන් බේරෙන්න ඕන නිසා ආරක්ෂිත තැනක් හොයාගන්න ඕනි කියන. නැත්නම් නල් හැම දෙයක්ම විනාශ කරලා දානවා කියනවා. එඩි මේ වෙද්දී නිව්යෝක් වලට යන ගුවන් යානයක එල්ලිලා යන ගමන් ඉන්නවා. එඩිට මේ පීඩනය දරා ගන්න අමාරු නිසා වෙනම් විදියට සම්පූර්ණයෙන්ම මාරු වෙනවත් එක්කම කෝඩෙක්ස් එකේ තියෙන තැන නල්ගේ ජීවින්ට පෙන්වන්න ගන්නවා. ගුවන් යානයට එන නල්ගේ ජීවියා වෙනම්ට පහර දෙන්න ගන්නවා. මේ වෙලාවේ මේ ජීවියා ගුවන් යාන එන්ජින් එකට අහුවෙලා කෑලි වලට කැඩලා විනාශ වෙනවා. නල්ගේ ජීවින් වෙනම හොයාගන්න නිසා වෙනම් එඩි විදියට වෙනස් වෙනවත් එක්කම එඩි ගුවන් යානෙන් පල්ලෙහාට වැටෙන්න පටන් ගන්නවා. පැරෂුට් එකක් විදියට වෙනස් වෙන වෙනම් එඩිව බිමට වැටෙන එකෙන් බේර ගන්න. ඊළඟට පෙන්වන්නේ ඒරියා 51 වල පිටසක්වල ජීවීන් ඉන්නවද බලන්න යන පවුලක් වාහනෙන් යන ගමන් ඉන්නවා. එතනදී පාර ඉස්සරහට විනාශ වුණ නල්ගේ ජීවියාගේ කොටස් වැටෙන්න ගන්න නිසා මේ පවුල වාහනේ එතනින් අරගෙන යනවා.
වැටුණ කෑලි ටික එකතු වෙලා මේ ජීවිය ආයෙත් හිටපු තත්ත්වයටම පත් වෙනවා. වෙනම් එඩීව මුළු බිමකට පහත් කරනවා. එඩී වෙනම්ගෙන් පහර දුන්නම්ද සතාගෙන අහනවා. වෙනම් කියන්නේ ජීවින් සිම්බියෝට්ලා දඩයම් කරන සිනෝෆේජ් ජීවින් කියලා. සිම්බියෝට්ලා වගේම සිනෝෆේජ් ජීවිනුත් හැදුවේ එකම කෙනා කියනවා. ඒ සිම්බියෝට්ලා එකතු වෙලා මේ කෙනාව ගුහාවක හිර කරලා දැම්මා කියනවා. එඩී වෙනම් කියන්නේ කෙනාගේ නම අහනවා. වෙනම් නල් කියනවා. එඩී නල් කියන නම එක දිගට කියන්න ගන්න නිසා වෙනම් නල්ගේ නමට බය වෙලා එඩීගේ කට වහනවා. වෙනම් එඩීට මේ සිනෝෆේජ් ජීවින් පස්සෙන් පන්නන එකට හේතුව පැහැදිලි කරලා දෙනවා. වෙනම් කියන්නේ සිම්බියෝට් කෙනෙක් මරුණු ජීවියෙක්ට පණ දුන්නම කෝඩෙක්ස් එකක් නිර්මාණය වෙනවා කියලා. ඒ කෝඩෙක්ස් එකෙන් නල් හිර කරලා තියෙන හිරකුඩු අරින්න පුළුවන් කියනවා. එඩී මරණ වෙලාවේ වෙනම් පණ දුන්න නිසා මේ වෙද්දී කෝඩෙක්ස් එකක් නිර්මාණය වෙලා තියෙන්නේ කියන වෙනම් සිම්බියෝට් සම්පූර්ණ ස්වරූපයට ආවම කෝඩෙක්ස් එකෙන් මේ ජීවින්ට සංඥාවක් යනවා කියනවා. එඩී අශ්වයෙක් ඉන්නවා දකින්න නිසා එතනට හිමින් ලං වෙනවා. එතනදී වෙනම් මේ අශ්වයාගේ ඇඟට ඇතුල් වෙනවා. සුපිරි අශ්වයෙක් විදියට වෙනස් වෙන වෙනම් එඩීව දාගෙන වේගෙන් යන්න පටන් ගන්නවා. ඉස්ටරික් පරීක්ෂණාගාරයේ තියන් ඉන්න අනෙක් සිම්බියෝට්ලා ඉන්න තැනට යනවා. ඉස්ටරික් පේන්ට කියන්නේ පෘථිවියට කඩාගෙන වැටුණ උල්කාපාතයක ඉඳලා මේ සිම්බියෝට්ලා හම්බ වුණේ කියලා. එඩී ඉන්න තැන දැනගන්න ලැබුණා කියලා හමුදා නිලධාරියෙක් ඉස්ටරික්ට කියනවා. ගඟක් ළඟට එන වෙනම් වතුර බොනවා. මේ වෙලාවේ හමුදාවේ අය පාර දෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම එඩී වෙනමුයි ගංගාවේ දෙපැත්තකට වැටෙනවා. ගඟට බහින හමුදා අය එඩී වයි වෙනමුයි වෙනම අල්ලගන්න හදනවා. එඩී ගඟින් වැටෙන්න ලං වෙනවත් එක්කම වෙනම් එඩීගේ ඇඟට පැනලා සම්පූර්ණයෙන්ම වෙනම විදියට වෙනස් වෙනවා. කෝඩෙක්ස් එක තියෙන තැන පෙන්නනවත් එක්කම සිනෝෆේජ් ජීවියෙක් මෙතනට ඇවිත් පාර දෙන්න පටන් ගන්නවා. වෙනම් සම්පූර්ණ ස්වරූපයෙන් අයින් වෙනවත් එක්කම සිනෝෆේජ් ජීවියට වෙනම් හොයාගන්න බැරි වෙනවා. මෙතනදී හමුදා අය සිනෝෆේජ් ජීවියට පහර දෙන්න නිසා මේ ජීවියා හමුදා අය කාලා දානවා. ඩොක්ටර් පේන් මුලිගන් ගෑන්ගේ ඉන්න සිම්බියෝට්ට කතා කරනවා. පේන් කියන්නේ මේ වෙද්දිත් නල්ගේ ජීවින් ඇවිත් පහර දෙනවා කියලා. මේ සිම්බියෝට් කෝඩෙක්ස් එක තියෙන්නේ වෙනම්ලා කියලා කෝඩෙක්ස් එක හම්බ වුණොත් නළු මුළු ලෝකෙම විනාශ කරනවා කියනවා. මේ නිසා ඉස්ටරික් මේ සිම්බියෝට්ගෙන් කෝඩෙක්ස් එක ගන්න එක නතර කරන ක්‍රමයක් තියෙනවා දානවා. සිම්බියෝට් වෙනම් හරි දායකේ හරි දෙන්නගෙන් එක්කෙනෙක් නැති වුණොත් කෝඩෙක්ස් එක නැති වෙනවා කියනවා. මේ නිසා කෝඩෙක්ස් එක විනාශ කරන්න හිතන ඉස්ටරික් එතනින් යනවා. ගඟෙන් ගොඩ වෙලා ඇවිදගෙන යන එඩීට ඒරියා 51 වල පිටසක්වල ජීවීන් ඉන්නවද බලන්න යන පවුල හම්බ වෙනවා. එතනදී පවුල හඳුන්වලා දෙන්න මේ පුද්ගලයා තමන් මාටින් කියනවා. එඩී ගැන තොරතුරු අහන මාටින් එඩී නිව්යෝක් යනවා කිව්ව නිසා මාටින් එඩීව ලාස් වේගස් වලට යනකන් එක්කන් යන්නම් කියනවා. වාහනේ යන ගමන් මේ පවුලේ අය සින්දු කියන ගමන් යන නිසාම වෙනම් මේ වැඩේට කැමති වෙලා එඩීගේ ඔළුව පුරාම සින්දු කියන ගමන් යනවා. රෑ වෙලා යන ගමන් ඉද්දී මේ පවුලේ පොඩි කොල්ලා එඩීට චොකලට් එකක් දෙනවා. මේ පොඩි කොල්ලා පිටසක්වල ජීවීන්ට බයයි කියලා පිටසක්වල ජීවීන් බලන්න කැමති නෑ කියනවා. මේ නිසා එඩී මේ කොල්ලව සනසන ඕන නිසා පිටසක්වල ජීවීන් නෑ කියනවා. ලාස් වේගස් වලට ආවම මාටින් එඩීට සල්ලි වගේම සපත්තු දෙකකුත් දෙනවා. චොකලට් එක කන එඩී එතන තිබුණ කැසුන එකක් ඇතුළට ගියා. කැසුන එකේ ආරක්ෂකයෙක් එඩී ගියේ ඇඳුම නිසා එඩී එළියට දානවා. මේ නිසා තරහ යන වෙන ආරක්ෂකයාට සී නැති වෙන්න මොළුවට පාරක් ගහනවා. ඊළඟට බීලා හිටේ පුද්ගලයෙක් දකින්න නිසා එඩී එතනට යනවා. වෙනම් මේ පුද්ගලයාටත් සී නැති වෙන්න පාරක් ගහනවා. මේ පුද්ගලයා ඇඳුම් මැද ගන්න එඩී කැසුන එක ඇතුළට යනවා. වෙනම්ට මෙතන සෙල්ලම් කරන්න ආසාවක් ඇති වෙන නිසාම එඩී ළඟ තිබුණ සල්ලි ඔක්කොම දාලා සෙල්ලම් කරනවා. මේ නිසා එඩී ළඟ තිබුණ සල්ලි ඔක්කොම නැති වෙනවා. තරහ යන වෙනම් මේ මැෂින් එක කඩන්න හදනවා. මේ වෙලාවේ චේන් ඉන්නවා දකින්න එඩී චේන් ළඟට ගිහින් කතා කරනවා. එඩී කැසුන එකේ ඉන්න බව හමුදා නිලධාරියෙක් ඉස්ටරික්ට කියනවා. මේ නිසා ඉස්ටරික් හමුදා කණ්ඩායමක් එඩී වල්ලන්න පිටත් කරන්න කියනවා. චේන් එඩීට නටන්න එන්න කියනවා. වෙනම් නටන්න කැමති වුණත් එඩී එකෙන් සිනෝෆේජ්ලා ඉන්න තැන හොයාගන්නේ කියනවා. එඩී කියන කතාව ගණන් ගන්න නැති වෙනම් සම්පූර්ණයෙන් වෙනස් වෙලා චේන් එක නටන්න පටන් ගන්නවා. ඒත් එක කෝඩෙක්ස් එක තියෙන තැන සිනෝෆේජ්ට පෙන්වන්න නිසා මේ ජීවියා වෙනම් ඉන්න තැනට වේගෙන් එන්න පටන් ගන්නවා. වෙනම් ඉන්න තැනට සිනෝෆේජ් ජීවියා වහලේ කඩාගෙන එනවත් එක්කම වෙනම් සම්පූර්ණ ස්වරූපය නැති කරගන්නවා. ඒකෙන් කෝඩෙක්ස් එක හොයාගන්න බැරි වෙන සිනෝෆේජ් ඉතින් යනවා. මේ වෙලාවේ මෙතනට එන හමුදා අය වෙනම් වයි එඩී වයි වෙන වෙනම අල්ලගෙන එඩීට සී නැති කරනවා. ඊළඟට ඒරියා 51 වල තියෙන බංකරයට එඩී වයි වෙනම් වයි අරගෙන එනවා. මාටින් පවුලේ අයත් එක්ක ඒරියා 51 ළඟට ඇවිත් දැලෙන් රිංගලා ඇතුළට යනවා. පේන් වෙනම් පෙන්වන ගමන් ධාර්කයක් නැතුව මේ ජීවීන් නඩපණ වෙනවා කියන නිසාම වෙනම් ගැන දුක හිතෙන තේඩි වෙනම් දිහා බලන් ඉන්නවා. මාටින් පවුලේ අයත් එක්ක ඒරියා 51 වල තිබුණ උසම තැන නැගලා වටපිට බලන්න ගන්න. එඩීට සීයාවම වෙනම් ඇඟේ නැති බව දැනගන්න. ඉතින් නැගටින්න එඩී මැරණ මුලිගන් ඉන්නවා දකින්න නිසාම මුලිගන් එක්ක කතා කරන්න ගන්න. මුලිගන් ගෑන්ගේ හිටිය සිම්බියෝට් වෙනස් වෙලා එඩීට කෝඩෙක්ස් එක ආරක්ෂා කරලා නල් නිදහස් වෙන එක නතර කරන්න කියනවා.
මෙතනට එන පේන්ගෙන් එඩි වෙනම්ගෙන් ඇහුවම පේන් වෙනම් ආරක්ෂිතව ඉන්නවා කියනවා. මේ වෙලාවේ මෙතනට එන ස්ටරික් ලැබ් එක හමුදා භාරයට ගත්තා කියලා කෝඩෙක්ස් එක තිබුණොත් ලෝකේ විනාශ වෙනවා කියනවා. ඊළඟට එඩිව කුඩුවෙන් එළියට අරන් එඩිට වෙඩි තියලා දානවා. ඒත් එක්කම සේඩි ගෑන්ගේ හිටිය වෙනම් එඩි ගෑන්කට ඇතුල් වෙනවා. ඒකෙන් කෝඩෙක්ස් එක තියෙන තැන සංඥාව ලැබුණ නිසා සිනෝපේජ් ජීවියා මෙතනට ඇවිත් පාර දෙන්න පටන් ගන්න. මුලිකන් ගෑන්ගේ හිටිය සිම්බියෝට් වෙනම්ට පැනගන්න කියලා සිනෝපේජ්ට පාර දුන්නා. සිනෝපේජ් මේ සිම්බියෝට්ට කාලා දානවා. ලැබ් එකේ හිටිය සිම්බියෝට්ලා නිදහස් කරන්නවත් එක්කම මෙතන ඉන්න අය ගෑන්කට ඇතුල් වෙන සිම්බියෝට්ලා සිනෝපේජ්ට පාර දෙනවා. මේ වෙලාවේදී බංකරෙන් එළියට එනවා. සිනෝපේජ්ට සිම්බියෝට්ලා පාර දෙන වෙලාවේ බිම් වැටලා තිබුණ සිම්බියෝට් කෙනෙක් හිටිය නලයා ගන්න පේන්නේ. ඉතින් එළියට පැන ගන්න. එළියට එන සිනෝපේජ්ට සිම්බියෝට්ලා එක දිගට පාර තුනක් නතර කරන්න බැරි වෙනවා. මේ නිසා වෙනම් මෙතනින් යමු කිව්වත් උඩ නැගලා හිටිය මාටින් එඩිට කතා කරනවා. උඩට යන එඩි පොඩි කොල්ලට කතා කරලා පිටසක්කල් ජීවි නෑ කියලා බොරු කිව්වට සමාව ඉල්ලනවා. එඩි ගෑන්ගෙන් එළියට එන වෙනම් චොකලට් එකක් දුන්න එකට මේ පොඩි කොල්ලට ස්තුති කරනවා. සිනෝපේජ්ට සිම්බියෝට්ලා පාර දෙන ගමන් ඉද්දි ලොකු තුවක්කුවක් අරන් එන ස්ටරි සිනෝපේජ් ජීවියට වෙඩි තියලා පුපුරවලා දානවා. මේකෙන් මාටින්ගේ පවුලේ අය පහට වැටෙනවත් එක්කම වෙනම් මේ අයව බේර ගන්නවා. විනාශ වෙලා හිටිය සිනෝපේජ් ආයෙත් නිර්මාණය වෙලා තව සිනෝපේජ්ලාට සිග්නල් එකක් යවනවා. ඒකෙන් මෙතනට තව සිනෝපේජ් ලැබි පාර දෙන්න ගන්නවා. මේ නිසා වෙනම් සම්පූර්ණ වෙනස් වෙලා බයික් එකක් අරන් එතනින් යන නිසා මේ ජීවින් වෙනම් පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඊළඟට මේ ජීවීන්ට බෝම්බ දැම්මත් නතර කරන්න බැරි වෙනවා. එතනදී ස්ටරික්ට අඟපස්සාරු කරගෙන යන්නම මේ ජීවියෙක් පාර දෙනවා. එඩි වල්ල ගන්න සිනෝපේජ් ජීවියෙක් එඩිව කන් හැදුවත් එතනට එන මාටින් මේ ජීවියට වෙඩි තියලා විනාශ කරලා දානවා. සේඩි කැංගේ හිටිය සිම්බියෝට් පාර දෙන්න ගියා සිනෝපේජ් සිම්බියෝට් සේඩි කැංගෙන් අයින් කරලා කාලා දානවා. තව සිනෝපේජ්ලා එන්න ගන්නවත් එක්කම වෙනම් එඩිට වෙනම්ගේ ලොකුම ආසාව වුණේ ලිබර්ට් ප්‍රතිමා බලන්නේ කියලා එකතු වෙලා මේ ජීවින් විනාශ කරලා දාමු කියනවා. වෙනම් විදියට වෙනස් වෙලා සිනෝපේජ්ලා වල්ලගෙනම වෙනම් රසායන ද්‍රව්‍ය දාලා විනාශ කරන තැනට ලං වෙනවා. කරන්න ඕනි දේ තේරෙන ස්ටරික් ඉතින් නැගිටිනවා. රසායන ද්‍රව්‍ය දාන තැනට යන වෙනම් එඩිව පැත්තකට විසි කරනවා. ස්ටරික් රසායන ද්‍රව්‍ය දාන්න උන් කරනවත් එක්කම වෙනම් එඩිව දොරකින් ආවරණය කරලා රසායන ද්‍රව්‍යන බඩ කඩලා එතනට දාගන්න. පේන් එක්ක එතනින් දුවන ගමන් හිටිය සේඩිව බිම වැටෙනවා. ස්ටරික් ළඟ තිබුණ බෝම්බයක් වෙනම් ඉන්න තැනට දානවත් එක්ක ලොකු පිපිරීමක් ඇති වෙනවා. මේ නිසා ළඟ තිබුණ නලේ හිටිය සිම්බියෝට් ඇඟට ගන්න පේන් සේඩි වෙතින් බේර ගන්න. මේ සිම්බියෝට් ඇඟට ආව නිසාම පේන්ගේ අතේ තිබුණ අමාරුවත් හොඳ වෙනවා. එඩිට සිහියේදී හමුදාල් නිලධාරියෙක් ළඟ ඉන්නවා දකිනවා. මේ හමුදාල් නිලධාරියා එඩිව වැරදි වලින් නිදහස් කරා කියන ජීවිතේ ඉතුරු කාලේ හොඳින් ගත කරන්න කියන මේ හමුදාල් නිලධාරියා එතනින් යනවා. එඩි වෙනම් ගැන මතක් කරන ගමන් නැවදගෙන යනවා. අවසානයේදී වෙනම් ආසාවෙන් හිටිය ලිබර්ට් ප්‍රතිමාව බලන්න එඩි එනවත් එක්කම මේ මූවි එක අවසන් වෙනවා.